දැන් මම ඔයගලන්ට කතා කරේ පළවෙනි ප්‍රධාන කාරණය යටතේ. ඒ තමයි යේසුස් වහන්සේගේ දෙවෙනි පැමිණීම වෙද්දී ඒ කාලේ වෙද්දිම සභාව ඉන්නේ උන්වහන්සේ සමග ස්වර්ගේ. මම මේ පදවලින් එක පැහැදිලි කරලා දුන්නා. අපි යනවා දැන් දෙවෙනි ප්‍රධාන කාරණයට. දෙවෙනි ප්‍රධාන කාරණය තමයි යේසුස් වහන්සේ දෙවෙනි වතාවට පොළවට එද්දී. ඒ කියන්නේ යේසුස් වහන්සේගේ දෙවෙනි පැමිණීමේදී උන්වහන්සේ එන්නේ තනියෙන් නෙමෙයි. උන්වහන්සේ ඔසවාගත්තේ සභාව සමගම තමයි දෙවෙනි පැමිණීමේදී එන්නේ. ඒ කියන්නේ දෙවෙනි පැමිණීම උන්වහන්සේ විසින් මේ පොළවට අදාහගත් සෙනග සමග ඔසවාගත් සෙනග සමගම නැවත මේ පොළවට එන්න යනවා. බලමු මේ ගැන. මම පෙන්වන්න ශුද්ධ බයිබල්. 1 තෙසලෝනික 3:13 ඒ කියන කොටසේදී කියනවා මෙසේ අපගේ ස්වාමී වූ යේසුස් වහන්සේ තමන්ගේ සියලු ශුද්ධවන්තයන් සමග එන කල. යේසුස් වහන්සේ ශුද්ධවන්තයන් සමග එනවලු. සියලු ශුද්ධවන්තයන් සමග එනවලු. හොඳට බලන්න මේ පදේ. අපගේ ස්වාමී වූ යේසුස් වහන්සේ තමන්ගේ සියලු ශුද්ධවන්තයන් සමග එන කල. ශුද්ධවන්තයෝ කියන එක මම මෙතනදී පැහැදිලි කරන්නේ නැහැ. මේ ශුද්ධවන්ත සෙනග කවුද? උන්වහන්සේ සමග එන්න යන ශුද්ධවන්තයෝ කවුද කියන එක මම ඔබට මේ පණිවිඩය අවසාන වෙද්දී පෙන්වා දෙන්න යනවා. ඔයගොල්ලන්ට මේ පණිවිඩය ඇතුලේ තියෙන හැම ඉගැන්වීමක්ම අහගෙන ඉන්න. දැන් මේ 1 තෙසලෝනික 3:13 පදයේදී කියන්නේ යේසුස් වහන්සේ තමන්ගේ සියලු ශුද්ධවන්තයන් සමග එනවලු. දෙවෙනි පැමිණීමේදී උන්වහන්සේ තනිවම එන්න යන්නේ නැහැ. උන්වහන්සේගේ ඔසවාගත් සෙනග සමග සභාව සමග ශුද්ධවන්තයන් සමග නැවත පොළොවට පැමිණෙන්න යනවා. කොලොස්සි 3:4 අපේ ජීවනය වන ක්‍රිස්තුස් වහන්සේ ප්‍රකාශ වෙන කල නුඹලාත් උන්වහන්සේ සමග තේජසින් ප්‍රකාශ වන්නහුය. බලන්න ක්‍රිස්තුස් වහන්සේගේ දෙවෙනි පැමිණීමේදී උන්වහන්සේ ප්‍රකාශ වෙන කල මුළු ලෝකයටම ඒ කියන්නේ යේසුස් වහන්සේගේ දෙවෙනි පැමිණීම මුළු ලෝකෙම දකින්න එනවා. ඒ නිසා තමයි කිතුණු අය කියන්නේ සියලු දිව් මේ පොළොවේ සිටින සියලු මනුෂ්‍යයන්ගේ තොල් වලින් යේසුස් වහන්සේ ස්වාමීන් වහන්සේ කියලා කියන්න යනවා. සියලු දණහිස් නැමෙන්න යනවා. සියලු දැස් දකින්න යනවා. අන්න ඒක තමයි උන්වහන්සේ ප්‍රකාශ වෙන දවස මුළු ලෝකෙටම. මේ පදේ කොලොස්සි 3:4 කියන්නේ අන්නේ ප්‍රකාශ වීමේ දවස. බලන්න අපේ ජීවනය වන යේසුස් වහන්සේ ප්‍රකාශ වෙන කල නුඹලාත් උන්වහන්සේ සමග තේජසින් ප්‍රකාශ වන්නවලු. නුඹලා කියන්නේ කවුද? මේ සභාව. පේනවද? උන්වහන්සේ එන මොහොතේදී උන්වහන්සේ සමග නුඹලාත් තේජසින් මේ ලෝකෙට ප්‍රකාශ වෙන්න යනවා. හරි? ක්‍රිස්තුස් යේසුස් වහන්සේගේ දෙවෙනි පැමිණීමේදී මේ මුළු ලෝකෙම දකින්න යනවා. උන්වහන්සේ වටා සුදු අශ්වයන් පිට උන්වහන්සේගේ ශුද්ධවන්ත සෙනගත් උන්වහන්සේ සමග පැමිණෙන බව. යූදස් පොතේ කියනවා යූදස් 1:14-15 පදවල ආදම් පටන් සත්වැනියා වූ ඒනොක් ඔවුන් ගැන අනාගත වාක්‍ය කියමින් බලව සියල්ලන් කෙරෙහි යුක්තිය ඉෂ්ට කරන්නටද සියලු අභක්තීන් විසින් අභක්තිවන්ත ලෙස කළා වූ ඔවුන්ගේ සියලු අභක්තික ක්‍රියා ගැනත් අභක්තික පෞකාරයන් විසින් උන්වහන්සේට විරුද්ධව කතා කළා වූ සියලු කර්කස දේ ගැනත් ඔවුන් වරදට පත් කරන්නටද ස්වාමින් වහන්සේ ස්වකීය දසදහස් ගණන් ශුද්ධවන්තයන් සමග ආසේකයි කීවේය. මේ ගැන යූදස් තුමත් කතා කරනවා. මීට ප්‍රථමයෙන් උප්පත්ති පොතේ ඉඳපු ඒනොකුත් මේ ගැන අනාගත වාක්‍ය කියලා තියෙනවා. හරි? මේ ඔසවා ගැනීම දෙවෙනි පැමිණීම ගැන බයිබලේ පුරාටම තියෙනවා පැහැදිලි. බලන්න මේ 15 වෙනි පදේ මොකද කියන්නේ කියලා. අභක්තික පෞකාරයන් විසින් උන්වහන්සේට විරුද්ධව කතා කළා වූ සියලු කර්කස දේ ගැනත් ඔවුන් වරදට පත් කරන්නටද ස්වාමින් වහන්සේ ස්වකීය දසදහස් ගණන් ශුද්ධවන්තයන් සමග ආසේකයි කිව්වේ. දැක්කද දෙවියන් වහන්සේ යේසුස් වහන්සේ මේ පොළොවට දෙවෙනි පැමිණීමේදී උන්වහන්සේගේ සියලු ශුද්ධවන්තයන් සමග එන්න යනවා. එතකොට 15 වෙනි පදේ පෙන්වා දෙනවා යේසුස් වහන්සේ විසින් දෙවෙනි වර පැමිණෙන්නේ උන්වහන්සේගේ ශුද්ධවන්ත සෙනග වන සභාව සමග කියලා. පැහැදිලිද? නව ගිවිසුමේ පමණක් නෙමෙයි පැරණි ගිවිසුමේ දෙවියන් වහන්සේ විසින් අනාගත වක්තුන් ලවා එළිදරව් කර තිබෙනවා. බලන්න සෙකරියා පොතේ මොකද කියන්නේ කියලා. සෙකරියා 14:4 සිට 5 B කොටස වෙනකම්. ඒ කාලේදී උන්වහන්සේගේ පාද යෙරුසලමට ඉදිරිපිටින් නැගෙනහිරට තිබෙන ඔලීව කන්ද පිට සිටිනවා ඇත. එවිට ඔලීව කන්ද නැගෙනහිර දෙසටත් බස්නාහිර දෙසටත් මැදින් පැලී ඉතා මහත් මිටියාත්තක් වන්නේය. කන්දෙන් භාගයක් උතුරු දෙසටත් අනිත් භාගය දකුණු දෙසටත් අහක්ව යනවා ඇත. 5 B කොටසේදී කියනවා මාගේ දෙවියෝ ස්වාමින් වහන්සේද ඔබ සමග සියලු ශුද්ධවන්තයන්ද එනවා ඇත. පේනව නේද? යේසුස් වහන්සේ නැවත දෙවෙනි වතාවට මේ පොළොවට එන්න යනවා. උන්වහන්සේ අඩිය තියන්න යන්නේ පොළොවේ ඔලිව කන්ද මතට. ඒ සමග 5 B කොටසේදී සඳහන් කරනවා මාගේ දෙවියෝ ස්වාමින් වහන්සේද ඔබ සමග සියලු ශුද්ධවන්තයන්ද එනවා ඇත කියලා. උන්වහන්සේගේ දෙවෙනි පැමිණීම ගැන ක්‍රියාපොතේ 1:10 සිට 12 මෙහෙම කියනවා උන්වහන්සේ යන කල ඔවුන් ස්වර්ගයේ දෙස ඕනෑකමින් බලා සිටියේදී සුදු වස්ත්‍ර ඇඳව මනුෂ්‍යයන් දෙදෙනෙක් ඔවුන් ළඟ සිට ගලිලේ මනුෂ්‍යයනි නුඹලා ස්වර්ගයේ දෙස බලා සිටින්නේ මක් නිසාද? නුඹලා කෙරෙන් ස්වර්ගයට ඔසවා ගන්නු ලැබූ මේ යේසුස් වහන්සේ ස්වර්ගයට යනවා නුඹලා දුටු ආකාරයටම එනවා ඇතයි කීවෝය. එකල ඔවුහු යෙරුසලමට සමීප වූ සබත් දවසක ගමන් දුර වූ ඔලීව නම් ලත් කන්දේ සිට යෙරුසලමට හැරී ගියේය. දැකද යේසුස් වහන්සේ ස්වර්ගයට ඒ වෙලේ යන්නේ ඔලිව කන්දේ සිට එතන ගෝලෙ ඉඳියා. දේවදූතයෝ දෙන්නෙක් මෙතනදී කියනවා නුඹලා මේ ස්වර්ගයට යනවා බලා සිටපු යේසුස් වහන්සේ නැවත එනවා කියලා.
ඒ නැවත පැමිණීම ගැන තමයි අපි සේකරියා පොතේ 14:4 සිට 5 දක්වා කියුවේ. උන්වහන්සේ එන්නේ ඔලිව කන්දට නැවත. උන්වහන්සේ තනිව වෙන්නේ නැහැ. උන්වහන්සේගේ සියලු ශුද්ධවන්තයන් සමග සේනාව සමග උන්වහන්සේ එන්න යනවා. දෙවෙනි පැමිණීමේදී සභාව උන්වහන්සේ සමග ඉන්නේ, සභාව උන්වහන්සේ සමග පොළවට එන්න යනවා. ඒ තමයි මාගේ දෙවියන් ස්වාමින් වහන්සේද ඔබ සමග සියලු ශුද්ධවන්තයන් දෙනවා ඇත. ඔබට පැහැදිලි වෙන්න ඕන මේ සිදුවෙන පිළිවෙල හරියට පැහැදිලිව සාක්ෂි දරන ශුද්ධ බයිබලය. පැරණි ගියසුමෙනුත් ඔබට මම පෙන්වා දුන්නා, නව ගියසුමෙනුත් පෙන්වා දුන්නා. තවම ඉවර නෑ. අපි බලන්න යනවා එළිතරව 19:11 සිට 14. එවිට ස්වර්ගය ඇරී තිබෙනවා දුටිමි. බලව සුදු අශ්වයෙක් සිටියේය. විශ්වාසය සැබෑයයි කියනු ලැබූ තැනන් වහන්සේ ඌ පිට වැඩහුන් සේක. උන්වහන්සේ ධර්මිෂ්ඨකමින් විනිශ්චයත් යුද්ධයත් කරන සේක. උන්වහන්සේගේ ඇස් ගිනි දැල්ලක්ය. උන්වහන්සේගේ හිසේ බොහෝ ඔටුනු තිබේ. උන්වහන්සේම මිස අන් කිසිවෙක් නොදන්නා වූ නාමයක් උන්වහන්සේට එහි ලියා තිබේ. තවද උන්වහන්සේ ලේ ඉස්නු ලැබූ වස්ත්‍රයක් පැළඳ සිටිසේක. උන්වහන්සේගේ නාමය දෙවියන් වහන්සේගේ වාක්‍යානෝයයි කියනු ලැබේ. ස්වර්ගයේ සිටින සේනාවෝ සුදු වූ පවිත්‍ර වූ සිහින් වස්ත්‍ර හැඳ සුදු අශ්වයන් පිටින් උන්වහන්සේ පස්සේ ගියෝය. දැන් මේ එළිතරව 19:11 සිට 15ට තියෙන යේසුස් වහන්සේගේ දෙවෙනි පැමිණීම ගැන 11 වෙනි පදයේ ඉඳන් 13 වෙනි පදය වෙනකම් මේ පැමිණීම ගැන කියනවා. ඊට පස්සේ 14 වෙනි පදයේදී විශේෂ සඳහනක් කරනවා. මොකක්ද? ස්වර්ගයේ සිටින සියලු සේනාවෝ සුදු වූ පවිත්‍ර වූ සිහින් වස්ත්‍ර හැඳ සුදු අශ්වයන් පිටින් උන්වහන්සේගේ පස්සේ ගියෝය. යේසුස් වහන්සේ යන්නේ පොළවට. ඔසවා ගනු ලැබූ සභාව සුදු වස්ත්‍ර සිහින් සලුව හැඳගෙන යේසුස් වහන්සේ පස්සේ සුදු අශ්වයන් පිට මේ පොළවට එන්න යනවා. මේක මම කියන දෙයක් නෙමෙයි, ශුද්ධ බයිබලයේ ඔබට උගන්වන දෙයක්. පැහැදිලිව තේරුම් ගන්න මේක. හරි? මේ සිහින් පවිත්‍ර සුදු වස්ත්‍ර ලැබෙන්නේ කාටද කියන එක මම පෙන්වන්න. බලන්න මේ සුදු පවිත්‍ර වස්ත්‍ර කාටද ලැබෙන්නේ කියලා. යේසුස් වහන්සේ වදාගෙන ස්වර්ගයට ඇතුළු සභාවට පමණයි සුදු සිහින් පවිත්‍ර සලු ලැබෙන්නේ. මම පෙන්වන්න මේ ඉන්නේ සභාව කියලා. එළිතරව 19:7 සිට 8. හාලෙලූයා. අපි අතිශයින් ප්‍රීති සන්තෝෂ වන්නෙමු. උන්වහන්සේට ගෞරවය දෙමු. මක් නිසාද බැටළු පැටවනන්ගේ සරණ මංගල්‍ය පැමිණියේය. උන්වහන්සේගේ භාර්යාවද සූදානම්ව සිටින්නේය යනුයි. දීප්තිමත් පවිත්‍ර වූ සිහින් වස්ත්‍රයෙන් පැළදෙන්ට ඇයට ලැබුණේය. සිහින් වස්ත්‍ර නම් ශුද්ධවන්තින්ගේ ධර්මිෂ්ඨ ක්‍රියාය. මේ සිහින් වස්ත්‍ර විදියට සංකේතාත්මකව ඔවුන්ට ඒක ලැබෙන්නේ නැහැ. උන්ගේ පොළවේ සිටිද්දී ඔවුන් කරවූ ධර්මිෂ්ඨ ක්‍රියා. ඒ වස්ත්‍ර වලින් පැළඳෙන්ට, සිහින් පවිත්‍ර වූ වස්ත්‍ර වලින් පැළඳෙන්ට කාටද ලැබෙන්නේ? යේසුස් වහන්සේගේ භාර්යාවට, යේසුස් වහන්සේගේ මනමාලිට. මේ ගැන තමයි එළිදරව් පොතේ 19:7 සිට 8 කියන්නේ. මේ යේසුස් වහන්සේගේ මනමාලි කියන්නේ සභාව. දැන් පේනවද මේ සිහින් සලුව ඇඳගෙන යේසුස් වහන්සේ සමග ඉන්නේ කවුද කියලා? උන්වහන්සේගේ සභාව, උන්වහන්සේගේ මනමාලි. දැන් හොඳට අහගන්න. එළිදරව් 19:11 සිට 14 වෙනකම් පදවල අපි දැන් බැලුවේ යේසුස් වහන්සේ සූදානමින් ඉන්න දෙවෙනි වතාවට පොළොවට පැමිණෙන්න යේසුස් වහන්සේ පමණක් නෙමෙයි, සිහින් සලු වස්ත්‍ර ඇඳපු උන්වහන්සේගේ සභාව වන මනමාලිත් උන්වහන්සේ සමග පැමිණෙන්න සූදානමින් ඉන්නවා කියලා මේ එළිදරව් පොතේ අපි මේ පදවල කියවුවා. හරි? මේ කතන්දරය ඔයගොල්ලන්ට පැහැදිලිව පේන්න තියෙනවා 19 පරිච්ඡේදයේ 11 සිට මම පල්ලෙහාට දීර්ඝව කියවගෙන යනවා. එවිට ස්වර්ගය ඇරී තිබෙනවා දුටිමි. බලව සුදු අශ්වයෙක් සිටියේය. විශ්වාසය සැබෑයයි කියනු ලැබූ තැනන් වහන්සේ ඌ පිට වැඩහුන් සේක. උන්වහන්සේ ධර්මිෂ්ඨකමින් විනිශ්චයත් යුද්ධයත් කරන සේක. උන්වහන්සේගේ ඇස් ගිනි දැල්ලක්ය. උන්වහන්සේගේ හිසේ බොහෝ ඔටුනු තිබේ. උන්වහන්සේම මිස අන් කිසිවෙක් නොදන්නා නමක් උන්වහන්සේට එහි ලියා තිබේ. තවද උන්වහන්සේ ලේ ඉස්නු ලැබූ වස්ත්‍රයක් පැළඳ සිටිසේක. උන්වහන්සේගේ නාමය දෙවියන් වහන්සේගේ වාක්‍යානෝයයි කියනු ලැබේ. 15 වෙනි පදයේදී කියනවා, ජාතීන්ට පහර දෙන පිණිස උන්වහන්සේගේ මුඛෙන් තියනු කඩුවක් නික්මේ. ජාතීන්ට පහර දෙන පිණිස උන්වහන්සේ යදණ්ඩකින් ඔවුන් ආණ්ඩු කරන සේක. උන්වහන්සේ සර්ව පරාක්‍රම දෙවියන් වහන්සේගේ කෝපයේ උදහස නැමැති මුද්‍රික පැස මඩින සේක. උන්වහන්සේගේ වස්ත්‍ර කෙළවරෙහි රජවරුන්ගේ රජය, ස්වාමිවරුන්ගේ ස්වාමින් වහන්සේ යන නාමය ලියා තිබේ. අපි දැන් මේ 11 සිට 13 සහ 15 සිට 16 වෙන තෙක් පදවල දැක්ක නේද? යේසුස් වහන්සේ දෙවෙනි වතාවට රජවරුන්ගේ රජ විදියට පොළවට එන්න යනවා. ඒ එන්නේ නිකන් නෙමෙයි, යදණ්ඩකින් පොළවේ සෙනග ආණ්ඩු කරන්න, ජාතීන්ට පහර දෙන්න තමයි උන්වහන්සේ දෙවෙනි වතාවට එන්නේ. මේ පදවල තිබෙන්නේ ඒ ටික. ඉතින් දෙවෙනි පැමිණීමේදී මේකනේ සිද්ධ වෙන්න යන්නේ. යේසුස් වහන්සේ එන්න යන්නේ පොළවට. උන්වහන්සේ සමග සිහින් සලු පැලනගත් උන්වහන්සේගේ මනමාලිත්, එනම් සභාවත්, ඒ කියන්නේ ඔසවා ගන්න ලැබූ සභාවත් ස්වර්ගයේ සිට යේසුස් වහන්සේ සමග දෙවෙනි පැමිණීමේදී පොළවට එන්න යනවා. හරි? 14 වෙනි පදයේදී කියනවා, ස්වර්ගයේ සිටින සේනාවෝ සුදු පවිත්‍ර වස්ත්‍ර හැඳ සුදු අශ්වයන් පිට උන්වහන්සේ පස්සේ ගියෝය. දැන් ඔබට පැහැදිලිද? යේසුස් වහන්සේගේ දෙවෙනි පැමිණීමේදී සභාවක් පොළවෙන්නේ නැහැ. උන්වහන්සේ සමග ඒ වන විටත් උන්වහන්සේගේ සභාව ස්වර්ගයේ ඉන්නේ.
එතකොට දෙවැනි පැමිණීමේදී උන්වහන්සේ එන්නේ තනියෙන් නෙමෙයි උන්වහන්සේගේ සභාව සමග. මම විශ්වාස කරනවා ඔබට පැහැදිලි කියලා. දැන් යේසුස් වහන්සේගේ දෙවැනි පැමිණීමේදී සභාව නමාලි පොළවට එන්න යනවා. ඒ වගේම යේසුස් වහන්සේ ඉන්න හැමතැනම උන්වහන්සේගේ සභාවත් ඉන්න යනවා. ඒ ගැන තමයි 1 තෙසලෝනික පොතේ 4:17 වෙනි පදයේදී කියන්නේ. එවිට ජීවත්ව ඉතිරුව සිටින අපි එක විටම ඔවුන් සමග ස්වාමින් වහන්සේ සම්මුඛ වෙන්න පිණිස වලාකුළු වලින් අහසට ඇදගනු ලබන්නේමුව සභාව ඇදගත්තා. ඊට පස්සේ කියනවා මෙසේ අපි නිතරම ස්වාමින් වහන්සේ සමග සිටින්නෙමුව. එහෙනම් ඔසවා ගත්තට පස්සේ උන්වහන්සේ සමග ස්වර්ගයේ මේ සභාවේ ඉන්නවා. පොළවට එද්දිත් යේසුස් වහන්සේ සමග මේ සභාවේ එන්න යනවා. ඒ නිසා තමයි පෞල්තුමා කියන්නේ මෙසේ අපි නිතරම ස්වාමින් වහන්සේ සමග සිටින්නෙමුව කියලා. එහෙනම් දෙවෙනි පැමිණීම සිදුවෙන කලින් යේසුස් වහන්සේගේ සභාව එසවිල ඉවරයි. ඒ වෙද්දී උන්වහන්සේගේ සෙනගින්න ස්වර්ගය. මොකද ඒ සෙනග දෙවෙනි පැමිණීමේදී යේසුස් වහන්සේ සමග එනවා කියලා මම ඔප්පු සාක්ෂිය ඔයගලන්ට පෙන්නුවා. දැන් මේ දෙවෙනි කාරණයට ඔයගලන්ට කියලා දුන්නේ ඒ ගැන. හරි දෙවෙනි ප්‍රධාන කාරණය යටතේ අපි කතා කරගෙන ආවේ යේසුස් වහන්සේ සමග සභාව මේ පොළොවට එන්න යනවා. මම විශ්වාස කරනවා අහගෙන ඉඳපු අයට මේ ගැන පැහැදිලි ඇති කියලා. අපිට තව ප්‍රධාන කාරණයක් තියෙනවා. ඒක තාම කිව්වේ නෑ. ඒකටත් අපි යමු. තුන්වෙනි කාරණය තමයි යේසුස් වහන්සේ මේ පොළොවට සභාව සමග දෙවෙනි වතාවට එනෝනේ. දෙවෙනි පැමිණීමේදී උන්වහන්සේගේ සෙනඟ සමග මේ පොළොවට එනවා. ඒ ඇවිල්ලා මේ පොළවේ අවුරුදු 1000ක උන්වහන්සේගේ රාජ්‍ය පිහිටවනු ලබනවා. මේ රාජ්‍ය ගැන තමයි යේසුස් වහන්සේ ස්වර්ග රාජ්‍ය ළඟා වී තිබේ පසුතැවිලි වෙයල්ලා කියලා ඊශ්‍රායෙල් වරුන්ට උන්වහන්සේ දේශනා කරන පටන් ගත්තා. අවුරුදු 1000ක ස්වර්ගික රාජ්‍ය මේ පොළොවට එන්න යනවා. අන්න ඒ වාක්‍ය සම්පූර්ණ වෙන්නේ යේසුස් වහන්සේගේ දෙවෙනි පැමිණීමේදී. ඒ විතරක් නෙමෙයි දේව වචනේ තියෙන දාවිද්ගේ සිංහාසනය ස්ථීර කර පිහිටවන්න තමයි දෙවියන් වහන්සේ තීරණය කරලා තින්නේ. ඒක යේසුස් වහන්සේ කරුණා කොටගෙන මේ පොළවේ පිහිටවන්න යනවා. යේසුස් වහන්සේ පමණක් මේ පොළවේ ඇවිල්ලා රජකම් කරන්න යන්නේ නැහැ. උන්වහන්සේගේ ශුද්ධවන්ත සෙනඟ වන සභාවත් මේ පොළොව පිටට ඇවිල්ලා උන්වහන්සේ සමග මේ පොළවේ අවුරුදු 1000ක රාජ්‍යයක් පිහිටවන්න යනවා. පොළොව පුරා අවුරුදු 1000ක යේසුස් වහන්සේගේ රාජ්‍ය පවතින්න යනවා. ඒ කාලේ පවතින යන්නේ ධර්මිෂ්ඨ පාලනයක්. මෙන්න මේ ධර්මිෂ්ඨ පාලන කාලය ගැන තමයි යෙසායා අනාගත වාක්‍ය කියන්නේ. යෙසායා 9:6 සිට 7 දක්වා පදවල. දැන් මේ යෙසායා යේසුස් වහන්සේ ගැන කියන පදවි නාම කිහිපයක්ම මේ යෙසායා 9 වෙනි පරිච්ඡේදයේ 6 සිට 7 පදවල කියනවා. ඒක මම ඔයගලන්ට පැහැදිලි කරලා දෙන්නම්. අපි කියමු යෙසායා 9:6 සිට 7. මක්නිසාද අපට ලදරුවෙක් දෙන ලද්දේ, අපිට පුත්‍රයෙක් දෙන ලද්දේ, ආණ්ඩුවද උන්වහන්සේගේ කර පිට තිබෙන්නේ. උන්වහන්සේගේ නාමය අපූර්වය, මන්ත්‍රීවරයාය, පරාක්‍රමවත් දෙවියන් වහන්සේ, සදාකාල පියානෝය, සමාදානයේ කුමාරයායයි කියනු ලබන්නේ. මෙතෙන් පටන් සදාකාලයටම දාවිද්ගේ සිංහාසනයත් ඔහුගේ රාජ්‍යත් යුක්තියෙන්ද ධර්මිෂ්ඨකමෙන්ද ස්ථීර කර පිහිටුවන පිණිස ඒවා කෙරේ උන්වහන්සේගේ ආණ්ඩුවේ විශාලත්වයටත් සමාදානයටත් කෙලවරක් නොවන්නේය. සේනාවල ස්වාමීන් වහන්සේගේ ජ්වලිතය මෙය ඉෂ්ට කරන්නේය. පැහැදිලිද? මේ තමයි යේසුස් වහන්සේ දෙවනි වරට පොළොවට එන්න ප්‍රධානම හේතුව. ඇත්තටම එන්න හේතුවක් නෙමෙයි, දෙවියන් වහන්සේ විසින් අනාගත වක්තෘන් ලවා කිව්වා වූ අනාගත වාක්‍ය සම්පූර්ණ වෙන පිණිස තමයි, මේවා ඉෂ්ට වෙන පිණිස තමයි යේසුස් වහන්සේගේ දෙවෙනි පැමිණීම සිදු වෙන්නේ. මේ අනාගත වාක්‍ය ඉෂ්ට වීම ගැන, පොළොවට ඇවිල්ලා අවුරුදු 16 රාජ්‍ය පිහිටවීම ගැන අපි දානියෙල් පොතේනොත් බලමු. දානියෙල් 7:13 සිට 14 පදවල කියනවා, මම රාත්‍රී දර්ශනවලදී දුටිමි. බලව අහසේ වලාකුළු සහිත මනුෂ්‍ය පුත්‍රයෙකුට සමාන කෙනෙක් ඇවිත් පුරාතන තැනන් වහන්සේ වෙතට පැමිණෙන්නේය. ඒ තැනන් වහන්සේ ඉදිරියට උන්වහන්සේ පමුණුවනු ලැබූ සේක. සිළු ජනයන්ද ජාතීන්ද භාෂාවන්ද උන්වහන්සේට සේවය කරන පිණිස ආණ්ඩු බලයද ගෞරවයද රාජ්‍යයක්ද උන්වහන්සේට දෙන ලද්දේය. උන්වහන්සේගේ ආණ්ඩුව පහන වන සදාකාල ආණ්ඩුවක්. උන්වහන්සේගේ රාජ්‍යයද නැතිනවන්නේය. මේ කපතේ කියනවා 4:1 සිට 2. නොමුත් මතු දවස්වලදී ස්වාමින් වහන්සේගේ ගෘහයේ පිහිටි කන්ද මුදුන්වල මුදුනේ පිහිටවනු ලබන්නේ. හෙල්වලට වඩා උස් වන්නේය. ජනයෝ ඒ කරා ගලා එන්නෝය. බොහෝ ජාතීන්ද ගොස් කතා කොට වරෙල්ලා ස්වාමින් වහන්සේගේ කන්දටත් යාකොබ්ගේ දෙවියන් වහන්සේගේ ගෘහයටත් යමු. උන්වහන්සේ තමන්ගේ මාර්ග ගැන අපට උගන්වනවා ඇත. අපිට උන්වහන්සේගේ මාවත්වල යන්නනු යයි කියනවා ඇත. මක්නිසාද ශික්ෂා සියොන් කෙරෙන්ද ස්වාමීන් වහන්සේගේ වචනය යෙරුසලමෙන්ද නිකුත් වන්නේ. ගීතාවලිය 2:6 වෙනි පදය, මම සියොන් නම් මාගේ පිරිසිදු කන්ද මතුයෙහි මාගේ රජුරුවන් පිහිටුවමි කියන සේක. ගීතාවලිය 72:7 සිට 8 සහ 11 පද, උන්වහන්සේගේ දවස්වලදී ධර්මිෂ්ඨය සඵල වන්නේ. සඳ නැතිවන තෙක්ම බොහෝ සමාදානය වන්නේය. උන්වහන්සේ මුහුදෙන් මුහුදටත් ප්‍රාත් ගංගාව පටන් පොළවේ කෙළවර දක්වාත් අධිපතිකම් කරන්නේය.
එසේය සියලු රජවරු උන්වහන්සේ ඉදිරියේ වැඳ වැටෙන්නෝය. සියලු ජාතිහු උන්වහන්සේට මෙහි කරන්නෝය. මේ සම්පූර්ණ බයිබල් පදවල කියන්නේ යේසුස් වහන්සේ දෙවනි වතාවට උන්වහන්සේගේ ශුද්ධ සෙනග සමග පැමිණ මේ පොළවේ සීමාන්ත දක්වා උන්වහන්සේගේ රාජ්‍ය පිහිටවන්න යනවා. උන්වහන්සේ අවුරුදු 2000ක් මේ පොළව පාලනය කරන්න යනවා. සිකරියා 14 9 සහ 16 ස්වාමීන් වහන්සේ මුළු පොළව කෙරෙහි රජව සිටිනවා ඇත. ඒ කාලයෙහි ස්වාමීන් වහන්සේ පමණක්ම දෙවීව සිටිනවා ඇත. උන්වහන්සේගේ නාමය පමණක්ම ඇතිවන්නේය. තවද යෙරුසලමට විරුද්ධව ආවා වූ සියලු ජාතින්ගෙන් ඉතුරු වෙන සියල්ලෝම රජ වූ සේනාවල ස්වාමීන් වහන්සේට නමස්කාර කරන්නටත් කූඩාරම් මංගල්‍ය පවත්වන්නටත් අවුරුද්දෙන් අවුරුද්ද නැගී එන්නෝය. එළිදරව් 5:10 ඔවුන් අපගේ දෙවියන් වහන්සේට රාජ්‍යයක්ද පූජකයන්ද කළසේක. ඔවුහු පොළවෙහි රජකම් කරති කීවෝය. එළිදරව් 2:26 සිට 29 ජයගන්නා වූ කෙලවර දක්වා මාගේ ක්‍රියා පවත්වන්නා වූ තැනැත්තාට නම් මාගේ පියාණන් වහන්සේගෙන් මා ලැබූ ලෙස ජාතින් කෙරෙහි බලය දෙන්නෙමි. කුම්භකාරයාගේ භාජන බිඳ සුණු කරනු ලබන්නාක් මෙන් ඔහු ඔවුන් යදන්ඩකින් ආණ්ඩු කරන්නේය. ඔහුට පහන් තාරකව දෙන්නෙමි. ආත්මයන් වහන්සේ සභාවලට කියන දේ කන් නැත්තේ අසාවා. මම විශ්වාස කරන ඔබට පැහැදිලි ඇති කියලා. අපි මේ වෙනතෙක් කියුවේ තුන්වෙනි ප්‍රධාන කාරණය යටතේ යේසුස් වහන්සේ මේ පොළොවට දෙවැනි පැමිණීමත් සමගම උන්වහන්සේගේ සභාව සමග එන්න යන්නේ. ඒ ඇවිල්ලා උන්වහන්සේගේ අවුරුදු 1000ක රාජපාලනයක් පිහිටවන්න යනවා. හරි? මම විශ්වාස කරනවා ඔබට මේ ගැන පැහැදිලි වෙන්න ඇති කියලා. දැන් මේ අවසානයේට කියප එළිදරව් 2:26 සිට 29 ගැන මට විශේෂ දෙයක් සඳහන් කරන්න අවශ්‍යයි. යේසුස් වහන්සේ සභාව සමග පොළොවට ඇවිත් අවුරුදු 1000ක රාජපාලනයේදී රාජ්‍ය බලය ලබා සියලුම ජාතීන්ව පාලනය කරන්න යනවා. සියලු ජාතීන් උන්වහන්සේගේ ආණ්ඩු බලයට යටත් වෙන්න යනවා. යේසුස් වහන්සේ විශේෂ බලයක් මේ 26 වෙනි පදයේදී සභාවට දෙනවා. ජය ගන්නා වූ කෙලවර දක්වා මාගේ ක්‍රියා පවත්වන්නා තැනැත්තාට නම් මාගේ පියාණන් වහන්සේගෙන් මා ලැබූ ලෙස යේසුස් වහන්සේ ලැබූ ලෙස මොකද ලැබෙන්නේ? ජාතීන් කෙරෙහි බලය දෙන්න යනවා. ඒ කිව්වේ මේ පොළවේ සියලු ජාතීන්ව ආණ්ඩු කරන්න බලයත් අධිකාරීත්වයත් ලබන්න යනවා යේසුස් වහන්සේ අදාගත් සෙනගට. හරි? ඒ සෙනග මේ යේසුස් වහන්සේ සමග දෙවෙනි පැමිණීමේදී ඇවිත් ඔවුන් මේ පොළවේ සියල්ලන්ව පාලනය කරන්න යනවා, රජකම් කරන්න යනවා. ඒ විතරක් නෙවෙයි යේසුස් වහන්සේ මේ සභාවයි මේ මනුෂ්‍යන්ව යදණ්ඩකින් ආණ්ඩු කරන බව 27 වෙනි පදේ කියනවා. මේ එළිදරව් 2:26 සිට 29 වෙනකම් උන්වහන්සේගේ සභාවට දෙන අධිකාරීත්වය ගැන කියනවා. ඒ විතරක් නෙමෙයි බලන්න 29 වෙනි පදේ ඉතා විශේෂ දෙයක් උන්වහන්සේ කියනවා. ඒ තමයි ආත්මයන් වහන්සේ සභාවලට කියන දේ කන් නැත්තේ අසාව. ශුද්ධාත්මයන් වහන්සේ මේ අධිකාරීත්වය දෙන්නේ සභාවට. හරි? ඒ නිසා තමයි ආත්මයන් වහන්සේ සභාවලට කියන දේ කන් නැත්තේ අසාව කියලා මේ පදේ අවසාන වෙන්නේ. එතකොට පොළොව පිට යේසුස් වහන්සේගේ දෙවෙනි පැමිණීමේදී පැමිණෙන සභාව මේ පොළොව ආණ්ඩු කරන සෙනගට දෙන්න යන බලය ගැන 29 වන පදයේදී ශුද්ධාත්මයන් වහන්සේ විසින් ස්ථිර කරලා කියනවා ආත්මයන් වහන්සේ සභාවලට කියන දේ කන් නැත්තේ අසාවක් කියලා. හලෙලූයා. දෙවියන් වහන්සේට මහිමය වේවා. ඉතින් සහෝදරයනි මෙන්න මේ උතුම් ආශිර්වාදාත්මක කැඳවීමකින් ඔබවත් මාවත් යේසුස් වහන්සේ කැඳවාගෙන තිබෙනවා. හොඳයි. දැන් මම මෙච්චර වෙලා ඔයගලන්ට ප්‍රධාන මාතෘකා තුනක් යටතේ වැදගත් ඉගැන්වීමක් ඔයගලන්ට මම කියලා දුන්නා. මම ඒක නැවත සාරාංශ කරලා මතක් කරනවා. පළවෙනි එක තමයි යේසුස් වහන්සේ දෙවනි පැමිණීමේදී ඒ වෙද්දී සභාව උන්වහන්සේ සමග ඉන්නේ ස්වර්ගයේ. ඒක පළවෙනි ප්‍රධාන කාරණය යටතේ අපි බැලුවා. දෙවෙනි ප්‍රධාන කාරණය තමයි මේ යේසුස් වහන්සේ විසින් ඔසවාගත් සභාව උන්වහන්සේගේ දෙවෙනි පැමිණීමේදී නැවත උන්වහන්සේ සමග පොළොවට එන්න යනවා. ඒකත් අපි දේව වචනෙන් බැලුවා. තුන්වෙනි කාරණය තමයි උන්වහන්සේ සමග දෙවෙනි පැමිණීමේදී ඒ සභාව පොළොවට එනවා. පොළොවට පැමිණ යේසුස් වහන්සේ සමග අධිකාරීත්වයක් ලබා මුළු පොළවේ සෙනග ආණ්ඩු කරන්න යනවා. ඒ තමයි අපි ඉගෙන ගත්ත ප්‍රධාන තුන්වෙනි කාරණාව. ප්‍රේමන්ත සහෝදරයනි මෙන්න මේ නිසයි ඔබ බයිබලය අධ්‍යයනය කළ යුත්තේ. ඔබ දේව වචනේ අධ්‍යයනය නොකරන විට ව්‍යාජ ධර්ම උගන්වන අයට ඔබ මුලා කරන්න ඉතා පහසුවෙන් පුළුවන් වෙනවා. ඔබ යක්ෂයාගේ මුලාවන්ට හසු වෙන්න යනවා. හරි? එතනින් නතර වෙන්නේ නැහැ. ඔබට ලැබෙන මෙන්න මේ ආශිර්වාදාත්මක එකම එක අවස්ථාව නැති වෙන්න යනවා. ඔසවා ගැනීම නැති වෙන්න යනවා. යේසුස් වහන්සේ සමග ස්වර්ගයේ සිටින්ට යන කාලය නැති වෙන්න යනවා. උන්වහන්සේ සමග දෙවෙනි පැමිණීමේදී පොළොවට අවිල්ලා උන්වහන්සේ සමග රාජ්‍ය බලය, පාලන බලය ඔබට ලැබෙන්න තිබෙන අවස්ථාවක් නැති වෙනවා. මේවා ආශිර්වාද. මෙන්න මේ සියලුම අවස්ථාවන් ඔබට අහිමි වෙන්න යනවා ඔබගේ අඥාන කම නිසා. මම විශ්වාස කරනවා මේ අධ්‍යයනයෙන් ඔබට සභාවේ ඔසවා ගැනීම ගැනත් යේසුස් වහන්සේගේ දෙවෙනි පැමිණීම ගැනත් පැහැදිලි අවබෝධයක් ලැබෙන්න ඇති කියලා. අපි දන්නවා දැන් මේ සිදුවීම් සිදුවෙන පිළිවෙල. නැවත මතක් කිරීමක් කරන්නම්.
පළමු කොට සභාවේ ඔසවා ගැනීම සිද්ධ වෙනවා. ඊට පස්සේ පොළොව පිට අවුරුදු 7ක මහත් පීඩා කාලයක් උදාසේ කාලයක් පැමිණෙන්න යනවා. ඊට පස්සේ යේසුස් වහන්සේ ජාතින්ට පහර දෙන්න උන්වහන්සේගේ දෙවෙනි පැමිණීමකින් පොළවට එන්න යනවා. පොළවට පැමිණිලා උන්වහන්සේගේ සභාව සමග අවුරුදු 10ක රාජ්‍ය පාලනයක් පිහිටවන්න යනවා. මේ තමයි සිදුවෙන පිළිවෙල. කොච්චර ආශිර්වාදයක්ද ඈ. යේසුස් වහන්සේගේ දෙවෙනි පැමිණීමේදී උන්වහන්සේව අදහගත් ඒ සභාවත් පොළවට එන්න යනවා. ජාතින්ව ආණ්ඩු කරන්න යනවා. කොච්චර ආශිර්වාදයක්ද. ඔබට මතකද මම ඔබෙන් මුලින්ම ප්‍රශ්නයක් ඇහුවා. ඔබ යේසුස් වහන්සේගේ සභාවේ ඔසවා ගැනීම මගින් ගැලවීම බලාපොරොත්තු වෙන කෙනෙක්ද? එහෙම නැත්නම් යේසුස් වහන්සේගේ දෙවෙනි පැමිණීමෙන් ගැලවීම ලබා ගන්න බලාගෙන ඉන්න කෙනෙක්ද කියලා. දැනටමත් ඔබ දන්නවා කිතුණුවාගේ ගැලවීමේ දවස මොකක්ද කියලා. ඒ තමයි ඔසවා ගැනීමේ දවස. ඉතින් මම විශ්වාස කරනවා ඔබේ ආත්මික ඇස් මේ වෙද්දී විවෘත වෙන්නේ නැති. මේ පණිවිඩය තුලින් ශුද්ධාබන වහන්සේ ඔබේ ආත්මික ඇස් ඒ වගේම ආත්මික කන් විවෘත කරන්න ඇති කියලා මම විශ්වාස කරනවා. ඒ වගකීම තමයි ඔබට ව්‍යාජ ඉගැන්වීම් වලින් ප්‍රවේශම් වන පිණිස දේව වචනේ තිබෙන සත්‍යතාවය පෙන්වා දෙන එක. නමුත් ඒ සත්‍යතාවය පිළිගන්න එක ඔබේ තීරණය. නැවතත් මම ඔබට මතක් කර දෙන්න කැමතියි. ඔබගේ ගැලවීම දෙවියන් වහන්සේ විසින් ක්‍රිස්තුස් යේසුස් වහන්සේ තුල සංගවා තිබෙනවා. ඒ සංගවා තිබෙන්නේ සභාවේ ඔසවා ගැනීම කියන ප්‍රධානම ආශිර්වාදාත්මක සිදුවීම තුල. ඒ ඔබේ ආශිර්වාදය කාටවත් උදුරගන්න දෙන්න එපා. දෙවනි පැමිණීම ඊශ්වරයට පමණක් ගැලවීමේ දවසක් වෙන්න යනවා. ඒ අතරේ ඔසවා ගැනීමේදී අත්හරිනු ලැබූ සෙනගට අවස්ථාවක් ලැබෙනවා. නමුත් මම කලින් පණිවිඩ වලින් කිව්වා ඔසවා ගැනීමේදී අත්හරිනු ලබන සෙනගට දෙවනි පැමිණීමේදී ගැලවෙන්න පුළුවන් වෙන්නේ 0.0.1ක පමණ ප්‍රතිශතයක්. මොකද ඔවුන්ට එන්න වෙනවා අවුරුදු 7ක පීඩා කාලයක් කරා. ඊට පස්සේ තමයි දෙවෙනි පැමිණීම සිද්ධ වෙන්නේ. ඒ කාලෙදී ඔවුන් සමහර විට ජීවිතුන් අතර නැති වෙන්නත් පුළුවන්. එන්න මේ නිසායි දෙවෙනි පැමිණීම ඔබට ගැලවීමේ දවසක් වෙන්න යන්නේ නැත්තේ. නමුත් ඔසවා ගැනීම මෙන්න මේ පීඩා කාලයක් දෙවෙනි පැමිණීමටත් පෙර සභාව දෙවියන් වහන්සේ විසින් මුදවා ගන්න දවස. ඔබ දන්නවද මේ අවුරුදු 7ක පීඩා කාලය හබා තිබෙන්නේ මේ පොළවේ සිටින අවිශ්වාසික සෙනග. මේ සෙනග අතරට ඔසවා ගැනීම අවිශ්වාස කරන අයත් එකතු වෙන්න යනවා. ඔවුන්ට දරුණු පීඩා කාලයක් තබලා තිබෙන අවුරුදු 7ක. හරි. ඉතින් මේ දරුණු පීඩා කාලය තුලින් පැමිණ ගැලවෙන එක ඉතා පහසු දෙයක් වෙන්න යන්නේ නැහැ. මොකද යේසුස් වහන්සේම කියනවා ඒ කාලය ලොහුඬු නොකරන ලද්දේ විනම් කිසිවෙක් ගැලවෙන්නේ නැහැ. තෝරාගත්ත අය උදෙසා මේ කාලය කෙටි කරලා තියෙනවා කියලා. ඒ නිසා දෙවෙනි පැමිණීම බලාපොරොත්තු වෙන්න කලින් ඔබ හැමෝම සභාවේ ඔසවා ගැනීමට සූදානම් වෙන්න. ඒක තවම සිදු වෙන්නේ නැහැ. ඒක සිද්ධ වෙන්න යනවා. ඔසවා ගැනීමේදී යේසුස් වහන්සේ සමග යන්න ලැබෙන්නේ තම තමාව පවිත්‍ර කරගන්න මනුෂ්‍යයන්ට පමණයි. උන්වහන්සේගේ වචනයට කීකරුව දේව භය ඇතිව ශුද්ධ කමෙන් ජීවත් වෙන සෙනග පමණයි ඔසවා ගැනීමේදී යේසුස් වහන්සේ සමග ස්වර්ගයට ඇතුල් වෙන්න යන්නේ. අනිත් අය සියලුම දෙනා පොළවේ අත්හරිනු ලබනවා. ඒ නිසා සහෝදරයනි ඔබගේ ගැලවීම භයනුත් වෙවුලමිනුත් ඉතා පරිස්සම් කරගන්න. ඔබ නොසිතන පැයක යේසුස් වහන්සේ එන්න යනවා. තවත් අලුත් පණිවිඩයකින් ඔබ මුණ ගැහෙන්නම්. එතෙක් ඔබ සැමට යේසු පිහිටයි.